තමුස මහ විශ්වාස කරන්න බැරි ගෑණියෙක් කොයි. උඹ පිස්සුදෝයි? ඌ එහෙනම් කොහොමද දන්නේ පිටේ තියෙන ලපේ? මොකද යකෝ? එක්ස්කියුස් මී අයියේ. ඔබ පෙම් කරන ඔබේ කුමාරි පෙර දවසක මා පෙම් කරන සඳ ඔබට ආදරේ කියන අයුරින් මට ආදරේ කියා තිබේ. සාගර විරලේ සොඳුරු සැඳෑවක රංගහල කෙලවර අඳුරු නිමේෂයක අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය පෙර දවසක මා පෙම් කරන සඳ මට ආදරේ කියා තිබේ. සක්මන් මළුවක දෙපාගේ වෙද්දී දොඩමළු පෙම්බස් ගිලිහි යද්දී මා තනිකර ඔබ වෙතට පැමිණි ඇය සන්හස සංගවා දෙනිත නුරාවෙන් මට ආදරේ කියා තිබේ. මොනවාද බං ඔබ කියවන්නේ? බොරු නෙමෙයි අයියේ. මෙයා කාලයකට කලින් මාත් එක්ක යාළුවලා ඉඳලා මාත් එක්කම ඔය රංගහල කෙලවර අඳුරු නිමේෂක මාත් එක්ක හුරතල් වෙවි ඉඳලා මට ආදරේ කියලා මට කලින් දැන් ඔය කැම්පස් එකට ඇවිල්ලා ඔයත් එක්ක යාළුවලා මෙහෙම ගසට ඩිස්ට්‍රිබියුටින් කර ඉන්නේ. කමක් නෑ ඉතින් මං හිත හදාගන්න. හැබැයි අයියේ ඔයාට ඕන නම් මෙයාගේ තොල උඩ තියෙන ලපේ ඔය S2 උඩ තියෙන ලප දෙකයි විතරක් නෙමෙයි අනිත් තැන් හැමතැනකම තියෙන ලප කීයද කියලා මං කියන්න. මොකද? නිකන් බොරු කියන්න එපා. අම්මෝ මෙන්න බොරුලු. මෙයාට මතක නෑ. අයියේ මං වාට ඕනම් කරලා පෙන්නන්න. ඒ දවස්වල මං මෙයා විඳින්නේ මෙන්න මෙහෙම. එක නේද? කිසිම හැලහොල්මනක් නැතුව ඉන්න විදිය. ඇත්තද මේ කියන්නේ? ආයේ කලබල වෙන්න එපා. ජීවිතේ හැටිවම තමයි. මෙයා තමයි මගේ ඉපැරණි පෙම්වතිය. මෙතනත් ලපයක් තියෙනවා. ඇත්තද මේ කියන්නේ? තමුස මහ විශ්වාස කරන්න බැරි ගෑණියෙක් කොයි. උඹ පිස්සුදෝයි? ඌ එහෙනම් කොහොමද දන්නේ පිටේ තියෙන ලපේ?